ඔයත් පොත් කියවන්න ආස කෙනෙක් නම් ඒ වගේම පොත්වලට ආදරය කරන කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. හැම අවුරුද්දකම පවත්වන මේ පොත් ප්‍රදර්ශනය මේ වසරේ සැප්තැම්බර් 27 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 6 වෙනිදා වෙනකන් BMICH පරිසරයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් හැම අවුරුද්දෙම පවත්වන මේ පොත් ප්‍රදර්ශනයට ඔයත් ආවොත් ඔයාට අවශ්‍ය වෙන නවකතා, කෙටි කතා, පරිවර්තන, ඒ වගේම පාසල් පොත් වර්ග ඇතුළු සියලුම පොත් වර්ග ගොඩක් පහසු මිලට වට්ටම් සහිතව ඔයාටත් මිලට ගන්න පුළුවන්. සැප්තැම්බර් 27 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 6 වෙනිදා වෙනකම්ම බුක් ෆෙයාර් එක උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම්ම තියෙනවා. ඔයත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මේ වීඩියෝ එක අරගෙන ප්‍රධානම හේතුව ඔයාලටත් මේ ගැන වැඩි විස්තර දැනගන්න. හරි, එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මොන වගේ දේවල්ද ඔයාට මිලට ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක ඔයාටත් අනිවාර්යෙන්ම. ඔයා තවමත් මගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න නැතුව නම් channel එකත් අනිවාර්යෙන්ම subscribe කරන්න. හරි, අපි යමු එහෙනම් වීඩියෝ එකට. අපි මුලින්ම මෙතනින් ටිකට් අරගෙන ඇතුළට ගියා. ටිකට් එකක් වෙන්නේ රුපියල් 20යි. ඕගොල්ලන්ට මෙතනින් ඇතුල් වෙනකොටම තියෙනවා බුක් ස්ටෝල්ස් ටික තියෙනවා. අපිට මුලින්ම හම්බුනේ ජනප්‍රියයි දෙන්න අලුතෙන්ම ලියලා තියෙන පොත තමයි. ඒක රුපියල් 900ක් තමයි වෙන්නේ. ඕගොල්ලන්ට මෙතනින් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට තවත් අඩුවෙන් ගන්න පුළුවන්. මෙතන තියෙනවා මහින්ද ප්‍රසාද් මාසිංගුල සර්ගේ පොත් තියෙනවා. ඔයගොල්ලන්ට බුක් ෆෙයාර් එක ඉස්සරහට බලන්න යන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. ඒක නිසා වීඩියෝ එක දිගටම බලන්න. ඊට පස්සේ මෙතන තියෙනවා තව මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙලා තියෙන පොත්. ඔයගොල්ලන්ට ඒවත් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ගියේ මේ බුක් ස්ටෝල් එකට. මෙතන සුදු මිනිස්සු කියන පොත ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකේ 1 2 3 4 ඒ වගේ කොටස් තියෙනවා. ඒවත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව තියෙනවා හත්පන ඒ වගේ පොඩි ළමයින්ගේ පොතුත්. මේ හැම පොතකටම වගේ ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට් හම්බෙනවා. ඔයගොල්ලන්ට අදහසක් ගන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ පොත් තියෙනවා. එතකොට තමන්ගේ අවශ්‍යතාවය විදිහට ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන් මොන වගේ දෙයක්ද ඔයගොල්ලන්ට අරගන්න තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට බුක් ෂොප් වලින් හොයාගන්න බැරි පොත් එහෙම මෙතනින් හොයාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ වගේ පොත් ඔයගොල්ලන්ට මිලට ගන්න පුළුවන් ගොඩක් ඩිස්කවුන්ට් ප්‍රයිස් වලටත් එක්කම. තව ඔයගොල්ලන්ට මිලට ගන්න පුළුවන් මේ ආසරේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන පොතක් තමයි මේ මොහන් රාජ් මඩවල මහත්තයාගේ ටොක්සික් ගර්භවිෂ කියලා කියන්නේ. ඔයගොල්ලන්ට මේ පොතත් මිලට ගන්න පුළුවන්. 1650ක් තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට මිලට ගන්න පුළුවන්. මේ වීඩියෝ එක මම අරගෙන ඉන්නේ බුක් ෆෙයාර් එකට යන්න ඉන්න කෙනෙක්ට දාලා අදහසක් ගන්න. ඔයගොල්ලන්ට සාමාන්‍ය බුක් ෂොප් එකකින් ගන්නවට වැඩිය ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පොත් මිලට ගන්න පුළුවන් ගොඩක් අඩු මුදලට. ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් මොන වගේ පොත්ද තියෙන්නේ, මොන වගේ ප්‍රයිස් වලටද තියෙන්නේ කියලා. අපි දැන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන පරිශ්‍රයේ තමයි ඇතුල් වෙන්නේ. ඔයගොල්ලන්ට මේ ඇතුළෙත් ගොඩක් වෙළඳ කුටි තියෙනවා බලා ගන්න පුළුවන්. මේ සෙක්ෂන් එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මහින්ද ප්‍රසාද් මාසිංගුලගේ පොත් තියෙනවා.
තව ඔයාලට මේ වගේ මුවන් රාජ්මඩල මහත්මයාගේ ගොඩක් ජනප්‍රිය වුණු පොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ටීබී ලංගරත් මහත්තයාගේ පොඩි ළමයින්ගේ පොත් එහෙම ඒවත් ඔයගොල්ලන්ට මිලට ගන්න පුළුවන්. මේ හැම ස්ටෝල් එකකින්ම ඔයගොල්ලන්ට 10% ඉඳලා 140 වගේ වෙනකන් ඩිස්කවුන්ට් ගන්න පුළුවන්. හැම පොතකටම වගේ ඩිස්කවුන්ට් හම්බ වෙනවා. ඔගොල්ලොත් බුක් ෆෙයාර් එක බලන්න යනවා නම් මේ හැම වෙළඳ කුටියකටම ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පොත්පත් හැම දෙයක්ම ගන්න පුළුවන් ඩිස්කවුන්ට් යටතේ. ඒ වගේම තමයි පාසල් දරුවන්ට අවශ්‍ය වෙන පොත්පත් වර්ග ඊට පස්සේ පෑන් පැන්සල් චිත්‍රපොත් මේ වගේ දේවලුත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒවටත් ඩිස්කවුන්ට්ස් හම්බ වෙනවා. ගොඩක් වෙළඳ කුටි වල ඒවත් තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා බලලා ගන්න පුළුවන්. හරි අපි වීඩියෝ එක එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. බුක් ෆෙයාර් එක ගැන ඔයගොල්ලන්ට දලා අදහසක් එන්නේ නැති කියලා මම හිතනවා. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. සාමාන්‍ය බුක් ෂොප් එකකින් ගන්නවට වැඩිය ගොඩක් අඩු මුදලට ඩිස්කවුන්ට් සහිතව ඔයගොල්ලන්ට ඕනම් පොතක් මිලට ගන්න පුළුවන්. බුක් ෆෙයාර් එක ඔක්තෝබර් 6 වෙනිදා වෙනකම් තියෙනවා. උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගෙදර ෆැමිලි එකත් එක්කම ගිහිල්ලා බලන්න. හරි අපි වීඩියෝ එක එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.